සක්සස්ෆුල් ස්කූල් බයි දිනේශිකා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පස්සේ අපි ඔබ වෙත කරුණු ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 මැයි මාසේ 20 වන දින නිකුත් කරලා තියෙන චක්‍රලේඛාංක 44 2025 පිළිබඳව. මෙම චක්‍රලේඛය මගින් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් ජාතික පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල හා ගුරු සංවර්ධන මධ්‍යස්ථානවල සේවයේ නියුතු අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ රාජකාරී වේලාව පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. මෙම චක්‍රලේඛය 2026 ජූනි මාසේ 1 වෙනිදා දින සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 9 2006, 27 2013, 8 2014 සහ 29 2017 මගින් ලබා දී ඇති විධිවිධාන තවදුරටත් නොවෙනස්ව පවතින බවත් මෙම චක්‍රලේඛයේ සඳහන් වෙනවා. ද්විතීයික මට්ටමට අයත් අනධ්‍යයන කාර්ය මණ්ඩලය දිනකට පැය 7කුත් විනාඩි 45ක් සේවයේ යෙදිය යුතු වෙනවා. මෙම ද්විතීයික මට්ටමට අයත් තනතුරු වෙන්නේ සංවාද නිලධාරීන්, ශ්‍රී ලංකා තොරතුරු සහ sannivedana තාක්ෂණයට අයත් නිලධාරීන්, ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති සේවයට අයත් නිලධරයන්, කළමනාකරණ සේවා නිලධාරී සේවයට අයත් නිලධරයන්, ආශ්‍රිත නිලධාරීන් වන සංවර්ධන සහකාර, සැලසුම් හා මූල්‍ය සහකාර, කළමනාකරණ සහකාර සේවායන්ට අයත් නිලධරයන්, ඒ වගේම කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ දෙකට අයත් නිලධරයන්, ලේඛන සහකාර, රසායනාගාර සහකාර සහ තාක්ෂණික පීඨ සහකාර කියන තනතුරු අයත් වෙන්නේ මෙම කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන කාණ්ඩයට. සේවය කරන සංවර්ධන නිලධාරීන්, තොරතුරු හා sannivedana තාක්ෂණ සහකාර, කළමනාකරණ සේවා නිලධාරී හා ආශ්‍රිත නිලධාරීන් පෙරවරු 7:30 සිට පස්වරු 3 කාල දක්වා පැය 7කුත් මිනිත්තු 45ක් සේවයේ යෙදෙන්න ඕනේ. දිවා ආහාරය සඳහා පැය භාගයක කාලයකුත් මෙම සේවා කාලයට අයත් වෙනවා. රජයේ පුස්තකාලයාධිපතිවරුන්ටත් මෙම වේලාවම තමයි අදාළ වෙන්නේ. ලේඛන සහකාර සහ රසායනාගාර සහකාරවරුන්ද දිනකට පැය 7කුත් මිනිත්තු 45ක් දිවා ආහාරයට පැය භාගයක් ඇතුළුව සේවය කරන්න අවශ්‍ය වෙනවා. ඒ අනුව ඔවුන්ගේ සේවා කාලයේ විදිහට දක්වලා තියෙන්නේ ලේඛන සහකාරවරුන් පෙරවරු 7:30 සිට පස්වරු 3:15 දක්වාත්, රසායනාගාර සහකාරවරුන් පෙරවරු 7 කාලය සිට පස්වරු 3 දක්වාත් රාජකාරී කළ යුතු වෙනවා. තාක්ෂණික පීඨ සහකාරවරුන් පෙරවරු 7 කාලය සිට පස්වරු 3 දක්වා පැය 7කුත් මිනිත්තු 45ක් සේවය කරන්න අවශ්‍ය වෙනවා. කනිෂ්ඨ කාර්ය මණ්ඩල දිනකට පැය 8කුත් මිනිත්තු 45ක් සේවයේ යෙදෙන්න ඕනේ. කාර්යාල කාර්ය සහායක සේවයේ තනතුරුධාරීන්, ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණයේ තනතුරුධාරීන්, ඒ කියන්නේ කාර්ය සහායක, සේවා සහායක, සනීප ආරක්ෂක, රසායනාගාර සහායක, තාක්ෂණික පීඨ සහායක, පුස්තකාල සහායක සහ පාසල් ආරක්ෂක කියන තනතුරු මෙයට ඇතුළත් වෙනවා. ඒ අනුව රසායනාගාර සහායක හා තාක්ෂණික පීඨ සහායක, පුස්තකාල සහායක කියන තනතුරුවල සේවයේ නියුතු වෙලා ඉන්න අය පැය 8කුත් මිනිත්තු 45ක් මෙම තනතුරේ සේවය කරන්න ඕනේ. පෙරවරු 7 සිට පස්වරු 3:45 දක්වා තමයි ඔවුන්ගේ රාජකාරී කාලය ලෙස ගණන් ගැනෙන්නේ. වගේම සේවා සහායක, සනීප ආරක්ෂක සහ කාර්ය සහායක කියන තනතුරුත් මෙහෙටම තමයි ඇතුළත් වෙන්නේ. පාසල් ආරක්ෂක කියන තනතුරේ නිලධාරීන් පැය 9ක පූර්ණකාලීන සේවයක් පාසලට ලබා දෙන්න ඕනේ. ඒ සඳහා ආයතන ප්‍රධානීන් විසින් රාජකාරී වැඩපිළිවෙලක් සකස් කරන්න අවශ්‍ය වෙනවා. රියදුරන්ගේ රාජකාරී වේලාව පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා, සෙනසුරාදා දිනත් ඔවුන් සේවය යොදවා ගන්නව නම් සතියකට පැය 45ක් ආවරණය වන පරිදි දිනකට පැය 7:00මාරක් වනසේ දෛනික රාජකාරී කාලය සකස් කරන්න අවශ්‍ය වෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2013 මගින් විදුහල්පති විසින් මෙම රියදුරන් සේවය යොදවා ගැනීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කරන්න අවශ්‍ය වෙනවා. මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.